අපිට නිකන් සිව් සංගීතය. ඉතින් අපි දවසේ එන්න මහන්සි වෙලා ඉන්නකොට දවනේ ඉන්නකොට මේ අපි ලड्डू බීලා මේ දෙක ඔව් අමාරුවෙන් පුදු වෙලා සතෙක් දඩයක් කරගෙන ඇවිල්ලා ඒ සතුට වෙලා ගන්න සතා පුච්චලා ඒ අපි කියන බබලු කියලා ඒ කරන කරේ. පුච්චලා ඒක වටේ නටලා ගීත ගාන සතුටු වෙනවා. මේක තමයි පස්සේ කාලේ විකාශනය වෙන්නේ අර අපේ අර පොයි තැනට ගියත් හේමද ගියත් උගුරට ගියත් පැරණ කින්න ගියත් අපි අපිට දීපවි අර වෙනම රිද්මයක් වෙනවා. ඒ රිද්මයෙන් තමයි මේ කවි කියන්නේ. තව අද කොට දැන් වර්තමානයේ ඉන්න පිළිනේ වෙදලා පිළිතුර තමයි නැත්නම් කියවන කොට අගරිකන් දෙන්න අලුත් වෙලා ඒකින්ද එන්නේ අර මේ දීප සම්ප්‍රදායන් අපි කියන්නේ නැහැ. ඕනම් පුරවල වේදී කතාගෙන ඉඳලා අර කියන්නේ මේ ලංකපොඩි මීඩියාවේ නම් කරන ජනගායනා කියනවා ඊවෙන්නේ ඉතර ජනගායනා කිරිවල හැකියාව කියන එක මාන පිළිගැනීමක් තිබුණ සම්බන්ධයි. ඔව් අනික මම තවත් මේ විදිහට ප්‍රශ්නයක් අහනකොටින් මේ සිංහල හින්දු මෙන්න මේ වචන දෙක තුල යම්කිසි අර්ථයක් බෙදලා තමයි දන්නේ සිංහල හින්දු කියන්නේ යාදී දෙකක් මෙතන එකතු වෙලා පේනවා මේ වචනේ කියන්නේ සිංහල හින්දු අල්පවුන්ද කියන වාක්‍ය තුල ಜಾති දෙක එකතුවක් තියෙනවා. අන්න ඒ පිළිබඳව යමක් ඔබට කියන්න පුළුවන්. කියන වචනේ පළවෙනි වචනේ තමයි නිවිදට බාහ්‍ය කියන්නේ. බාහ්‍ය සංස්කෘත වාක්‍ය කියන්නේ. අන්තිමට ඒකේ සංස්කෘත භාෂාවේ මේ වචනේ මේකෙන් අපිට පේනවා ඒකත් ඉන්දියාවේ සම්බන්ධතාවය. ඒකෝ මේ ඉන්දියාවේ අපි මොකද ඉස්සෙල්ලා ඉන්දියාවේ සම්බන්ධතාවය තියුණා. අපි වඩවින් පිරෝ යුත්තර ආලික සම්බන්ධයිද පස්සේ සම්බන්ධය අපි ඊට පස්සේ අපි ඉසෝරු ගේරෝ ඉන්දියාවේ එහෙම සම්බන්ධයි ආක්‍රමණ වෙනවා. අපි ආක්‍රමණයට එහෙම සම්බන්ධ කොහොමද අපි දෙවොලේ සංස්කෘතික දෙක එකට පස්ස වෙන එක වෙනවා. ආදෝභාව අපිට දෙන්නේ උදාහරණයක් අපිට දෙන්නේ. මේ ඊටතරම් තිබ්බ ඩයිනාමික් රාජ්‍යාංශික තිබ්බ ඩයිනාමික් දෙන්නේ කියන්නේ. එතකොට මේ වගේ සංස්කෘතිය නේද මේ දොරම් වෙන්නේ විද්‍යාව විද්‍යාවේ විද්‍යාව හඳුනන්නේ ඒ සංස්කෘතිය. එතකොට අපිට මේ අවුරුද්දේ විද්‍යාවත් අපි සම්බන්ධ කියන කාරණේ පැහැදිලි. නමුත් විද්‍යාවේ එන්නේ මොකක්ද සම්බන්ධ අපිට දකින්නේ නැහැ. අපිට මේක දුරලා ඉතින් මේක සිංහල හින්දු කියනකොට වැඩි අතන මේක සිංහල යවන්න කියන දේ. ඔව් මම උන්ට විස්තර කරන්න කැමතියි ඔබ මේ කහවත මිනිස් දන්නවා. ඔබ ලස්සන ගීත විචාරක. මම කැමති චුට්ටක් කතා බහ වෙනස් පැත්තකට ගෙනියන්න. තනුජ අපිට ඔබ කියන්නකො ගීතයක් අපි මේ ගීතය වාදනය කරලා ඒක සලස්සලා ඒ ගීතය ගැන යම් විචාරයක් කරන්න පුළුවන් නේද? ඔව් ඒක ඔබ ගීතයක් කියන්නකො. මම කියන්නේ නැත්නම් ගීතය කවුරුත් කියන පාඩක සම්බන්ධව කරලා විනාඩියක් ඔව් ඒක අහලා බලමු.